මේ දවස්වල හැමෝගෙම කතාබහට ලක් වෙන මාතෘකාවක් තමයි Walk for Peace. ඉතින් මේ පාගමන පටන් ගන්නේ ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ ඉඳන්. ඉතින් ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ ඉඳන් සතපුම් 2300ක් භික්ෂුන් වහන්සේලා රැසක් මේ පාගමන පටන්ගෙන මේ අවසානය පිටවන් කරන්නට ඇමරිකාවේ වොෂින්ටන් DC ප්‍රාන්තයට එන. අපිත් ගොඩක් ආසාවෙන් හිටියේ මේ අත්දැකීම ලබන්න. මොකද මේ වගේ දෙයක් ජීවිතයේ අපි කවදාවත් අත්විඳලා නැහැ. අපි ගොඩක් ආසාවෙන් බලන් හිටියා කවදා හරි අපිටත් මේක දකින්නට අවස්ථාවක් ලැබෙයි කියලා. මේ වගේ රටක ඒ විදිහේ පාගමනක් සංවිධානය කරනවා කියන එකම ලොකු ජයග්‍රහණයක් බෞද්ධයන් වශයෙන්. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලාට සහයෝගීත්වය දක්වන්න ආගම් ජාති භේදයක් නැතුව ගොඩාරියක් පිරිසක් මෙතනට පැමිණලා හිටියා. එදා දවසේ ඒ භික්ෂුන් වහන්සේලාට දානය පූජා කරන්නත් අපිට අවස්ථාව ලැබුණා. ඉතින් මේ දවසේ ගොඩක් ශ්‍රී ලාංකිකයෝ පැවිදි හිටියා දානය පූජා කරන්න. මේ පාගමන සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණ තමයි ලෝක සාමය රැක ගැනීම. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලා මේ වෙසක් නැත්නම් සම්බුදු මගුල ඇමරිකාව රජයේ නිවාඩු දිනයක් ලෙස පිළිගන්න ඉල්ලීමකුත් කරලා තියෙනවා. මේ පාගමන තවත් විශේෂ වන්න තවත් මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි මේ පාගමනට සහභාගී වෙන ආලෝක කියන බල්ලා. ඉතින් මේ බල්ලත් එක හේතුවක් වුණා මේක මිනිස්සු අතර ගොඩක් කතාබහට ලක් වෙන්න. ඉතින් මේ බල්ලා ඉන්දියාවේ තමයි හම්බලා තියෙන ලොකු කතාවක් තියෙනවා. මම හිතනවා ඕගොල්ලෝ හැමෝම මේ කතාව දන්නවා කියලා. ඉතින් ඒකෙන් මම ඒක ගැන ඕගොල්ලන්ට කියන්න යන්නේ නැහැ. මේ භික්ෂූන් වහන්සේට මේ පාගමන අතරතුරදී අනතුරක් ලක් වෙලා උන්වහන්සේගේ එක
පාදයක් අයින් කරන්නත් සිද්ධ වෙනවා. ඉතින් ඕගොල්ලොන්ට පේනවා කොච්චර අභියෝගයන්ට මේ භික්ෂුන් වහන්සේලාට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවද කියලා. මේ ගැන කතාබහට ලක් වෙනකොටම අපිට හිතුවා අපිට කවදා හරි බලන්න යන්න පුළුවන් වේවි කියලා. ඒත් මේ විදියට උන්වහන්සේලාට දානේ පූජා කරන්නත් ලැබෙයි කියලා අපි හිතුවේ නෑ. ඒ හැම දෙයක්ම ලැබුණ එකට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ දවස් වෙච්ච හැම දෙයක්ම මට වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් වීඩියෝ කරපු හැම දෙයක්ම දාලා මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරලා ඕගොල්ලන්ට පෙන්නන්න ඕනේ කියලා. මේ විදිහට තමයි මේ දවස් ගත වුණේ. මේ දවස ඉතින් මගේ ජීවිතයේ අමතක නොවන දවස් වලින් එකක් වෙනවා අනිවාර්යයෙන්ම. Before we begin, let us all do the blessing. And then after the blessing, we will do a short mindfulness practicing.
Okay? Let us all put our hands together for the